ශ්‍රී ලංකා එංගලන්ත තුන්වන සහ අවසන් 2020 තරගයෙන් ලකුණු 12ක තියුණු පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ සිදු වුණා. ඒ අනුව තරග 3කින් සමන්විත පන්දුවාර 2020 ක්‍රිකට් තරගාවලියේ තරග 3ට බිඳුවක් ලෙස පරාජය වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුණා. තරගයෙන් අනතුරුව නායක දසුන් ශානක රොසාන් අබේසිංහ සමග තරගයේ පසු විපුරම පිළිබඳ සාකච්ඡා කිරීමෙන් පසු නැවතත් ඩ්‍රෙසින් රූම් එකට ගිය අවස්ථාවේ දසුන් ශානකගේ දුරකථනයට ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩක කුමාර සංගක්කාරගෙන් දුරකථන ඇමතුමක් ලැබී තියෙන බවයි වාර්තා වෙන්නේ. කුමාර සංගක්කාර දුරකථන ඇමතුම් 4ක් පමණ ලබාගෙන තිබූ අතර එම අවස්ථාවේ දසුන් ශානක ක්‍රීඩා පිටියේ සිටි නිසා ඔහුට එම දුරකථන ලබා ගැනීමට නොහැකි වී තියෙනවා. කෙසේ නමුත් අවසානයේදී සංගක්කාරගේ දුරකථන ඇමතුමට පිළිතුරු දුන් ශ්‍රී ලංකා නායක දසුන් ශානකහට සංගක්කාර ආවේගශීලීව ප්‍රතිචාර දක්වා තියෙනවා. සංගක්කාර එංගලන්තයේ සිට තරගයේ නැරඹූ බවත් දසුන් තමාගේ රෝල් එක හරිහැටි අවබෝධ නොකොට මේ සම්පූර්ණ තරගාවලියම ක්‍රීඩා කර ඇති බවත් සංගක්කාර මෙහිදී දසුන් ශානකහට ඉතා ආවේගශීලීව ප්‍රකාශ කර තියෙනවා. වැඩි දුරටත් සංගක්කාර පවසා ඇත්තේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතළඟ තබාගෙන මෙවැනි පාසල් මට්ටමේ ක්‍රීඩා විලාසයක් පෙන්වීම ගැන තමන් ඇත්ත වශයෙන්ම කනගාටු වන බවයි. තමාගේ නායකත්වයේ වගකීම හරියට ඉෂ්ටි කිරීමට නොහැකි නම් ක්‍රිකට් බෝඩ් එක සමග සාකච්ඡා කර ලෝක කුසලාන තරගාවලියට පෙර සිය වගකීම් වලින් ඉවත්ව කණ්ඩායමේ සිටින සුදුසු ක්‍රීඩකයෙකු හට නායකත්වය ලබා දෙන ලෙසත් කුමාර සංගක්කාර දසුන් ශානකහට පවසා ඇති බවයි වාර්තා වෙන්නේ.